මේ සංසාර චක්‍රය සකස් කරලා තියෙන්නේ හරි වෙනස් විදියකට. ඒක කොච්චර වෙනස්ද කියනවා නම් ඒක සකස් කරලා තියෙන්නේ ඒකෙන් ලේසියෙන් පණින්න බැරි වෙන්න. ඒක හරියට මේ වගේ. ඔය කෑ ගහන ගිරවෙක් අල්ලලා මහා අඟලේ කම්බි වලින් කූඩුවක් හදලා ඒක දැම්මොත් ඒ ගිරවට නැවත පියඹා යනවා කියන එක සිහිනයක්. එය කිසි දවසක යථාර්ථයක් බවට පත් නොවන කාරණයක්. ඒ වගේ තමයි මේ සසරත්. මිනිස්සු සසරට දාලා හිර කරලා තියෙන්නේ. මිනිස්සුන්ට ගැලවෙන්න තහනම්. කාලයකට සැරයක් ඒ ගැලවීමේ පණිවිඩය සුභාරංචිය ඒ බුද්ධ වචනය දේව වාක්‍ය කාලයකට සැරයක් සබාදහම විශ්වය ඒ සාපලත් මිනිසුන් වෙනුවෙන් දිගහරිනවා. ස්වාමින්ගේ ආත්මය මා කෙරෙහිය. දෙලින්දුන්ට සුභාරංචිය දීමට මා තෝරාගත් සේක. වහලුන්ට මිදීම ලබා දෙන්නටත් අන්ධයන්ට පෙනීම ලබා දෙන්නටත් පීඩිතයන් සෑම දෙනා මුදන්නටත් ගැලවීම ප්‍රකාශ කරන්නටත් මා එවූසේක. ඒ පණිවිඩය එවන්න තෝරාගන්නේ සොයාගන්නේ මමත්වේ නැති මිනිහෙක්. ඒ මමත්වේ නැති මිනිහා අර ඉන්න මිනිස්සුන්ගේ තවත් හැඩයක්. ස්වාමින්ගේ ආත්මය මා කෙරෙහිය. මං කියන තේරෙනවද? එයාට අනන්‍යතාවයක් නැහැ. එයාගේ අනන්‍යතාවය තමයි එයා ඉදිරියේ ඉන්නගේ අනන්‍යතාවය. එතකොට මේ විශ්වයේ රහස මිනිස්සෙක් කරහා යවන්න ඕන. දෙලින්දුන්ට සුභාරංචිය දීමට මා තෝරාගත් සේක. එතකොට මිනිස්සෙක් තෝරගන්නව හොයලා පරීක්ෂණ කෝටියකට විතර ලක් කළා. සියලු පරීක්ෂණ දිනපු කෙනෙක් හිටියොත් සම්මත කරනවා ඔබ තමයි අපිව තෝරාගත්තේ දෙවියන් පිළිබඳ පණිවිඩය මනුලොවට එවීම සඳහා. ස්වාමින්ගේ ආත්මය මා කෙරෙහිය. දෙලින්දුන්ට සුභාරංචිය දීමට මා තෝරාගත් සේක. සත්‍ය එවීම සඳහා නිර්වාණ මාර්ගය දේශනා කිරීම සඳහා ඔබ තෝරාගත්තා. සාපලත් මිනිසුන් වෙනුවෙන් දිගහරින ඒ උතුම් ගැලවීමේ පණිවිඩය ශ්‍රවණය කරන මිනිස්සු, පිළිගන්න මිනිස්සු, අනුගත වෙන මිනිස්සු, දිවි දෙවෙනි කොට ඒ ආර්ය මාර්ගය වඩන මිනිස්සු සදාකාලික ආත්මීය සාපයෙන් නිදහස් වී සුන්දර වූ නිර්වාණ ධාතුව ස්පර්ශ කරනවා. ඒක ලෝකයේ කාලයකට සැරයක් යථාර්ථයක් වන සිහිනයක්. කාලයකට සැරයක් යථාර්ථයක් වන සිහිනයක්. ඔබ අසා සිටියේ සුභාරංචියේ කොටස අද සැබෑ වෙලා. සුභාරංචිය එළි වී අවසන්.